මේ කුණු පළතුරු ගෙඩි කුණු වෙලා ඕක ඇතුලේ පණුවෙක් වෙලා ඉපදිලා ඉන්නේ. අසුචි. සත්තු අසුචි කරපුවා මිනිස්සු අසුචි කරපුවා ඔන්න පණුව හැදලා ඒව කකා ඉන්න තියෙන්නේ. මේ මනුස්ස ලෝකෙ ඉඳපුවාට සිද්ධ වෙන සිද්ධිය එක ජීවිතයක් නෙමෙයි. මනුස්ස ජීවිත එක ජීවිතයක් වෙනකොට තිරිසන් ලෝකයේ ආත්ම භව කෝටි ප්‍රකෝටි ගණනක් වෙන්න පුළුවන්. ඊළඟට ඕපවාතිකව මෙහි චුත වෙනවා. කර්මානුරූප භවපත්‍ය ජාති කියන න්‍යායය ගිහිල්ලා ගිනි දැල්ලේ උපදිනවා. යම රජුරෝ ළඟට යන්නේ නේ දේවදූතයෝ ඇවිල්ලා යමපාලෝ ඇවිල්ලා දේවදූතයෝ ගැන සිහිපත් කරලා ඵලයන් කියලා දානවා. නිරේ ඕපපාතික. ඊට පස්සේ ගින්දරේ තියෙන මහා නිරය කියන එකේ තියෙනවා යොදුන් 100ක් කුසයි කියන ඒ තාප්පේ මේ වගේ හෝල් එකක්. යොදුන් 100ක් කියන්නේ කිලෝමීටර් 1000ක් වගේ. එතකොට ඒකේ තියෙනවා දැන් මෙතන හරි හතරැස්නේ උඩ යට හැමතැනම මේ පැත්තේ එන බිත්තියේ ගිනිදැල් මේ පැත්තේ වදිනවා කියන. මේ පැත්තේ ගිනිදැල් අර පැත්තේ බිත්තියේ වදිනවා කියන. ඩබල් වෙලා එතකොට. මේ උඩින් යන ගිනිදැල් යටින් වදිනවා යටින් එන දැල් උඩින් වදිනවා. මේ පැත්තෙන් එන ගිනිදැල් අර පැත්තේ වදිනවා අර පැත්තේ ගිනිදැල් මේ පැත්තේ වදිනවා. දැන් හිතන්න අපි මෙහෙම ඉන්නකොට එහෙම ගිනිදැල් හතර පැත්තෙන් මාවොත් එහෙම පිච්චෙන්නේ නැති තැනක් තියනවද? නෑ. නිරේ ඕපපාතික උපදින. අවුරුදු 10 ගානක් දුවනවා කියන බේරෙන්න කියලා හිතාගෙන. ඒ දුවන්නේ අපිට මු නැගෙනහිර දිශාවට කියලා. නිකන් ගේට්ටුව ඇරිලා වගේ තියෙනවා. එතකොට යන්නේ මනේ මම මේක නිදහස් වෙනවා කියලා හිතාන දුවන්නේ. යනකොටම වැහෙනවනේ ගේට්ටුව. කොච්චර දුකද? ගින්නේ පිච්චෙන දුකයි, නිදහස් වෙන්න බැරි වේව දුකයි. ආපහු හෙල්ල බලනකොට මේ පැත්ත ඕපන් වෙලා. එනවා මේ පැත්තට අවුරුදු 10 ගානක් දුවනවා කියන. ඊට පස්සේ ඒ ළඟට එනකොට ඒක වැහෙනවා. කර්මයේ ඉවර වෙනකන් එතන නිදහස් වෙන්නේ නැහැ. එතන නිදහස්ලා වැටෙන ගෝත නිරේට කියනවා. අසුචි නිරේ. ඒක අසුචි ගොඩේ ගිලෙනවා කියනවා සම්පූර්ණයෙන්. නිරේ. ඒක ඇතුලේ තියෙනවා කියන්නේ ඉද්දි කටු වගේ තුඩ තියෙන පණුව. උන් මොකද කරන්නේ? අර දත් හාරනකොට මර මැෂින් එක දාලා කරකන්නේ. ඔය වගේ මේ හැම විදගෙන මස් විදගෙන නහර විදගෙන ඇට විදලා ඇට ඇතුලේ තියෙන ඇට මිදුළු ඔය ඇට මිදුළු උරාබිවි කකා ඉන්නවා කියලා කියනවා. මේ ඉන්ජෙක්ෂන් කට්ටකට බය අපි නිරේ තියෙන දුක ගැන අපි හිතන්නේ නැතුව ඉන්නවා කියන කොච්චර මෝඩකමක්දනේ. මේ බුදුරජාණන්සේ දේශනා අවසාන දේශනා මහණෙනි මම මේවා කියන්නේ ලෝකේ වෙන සමන බ්‍රාහ්මණ කාගෙන්වත් අහලා නෙමෙයි. සාමන් දිත්තං මම මගේ ඇස් දෙකෙන් දැක්කා කියනවා ඒ දේ. සාමන් විදිතං මම ඒක හොඳටම දැනගත්තා කියලා කිව්වා. එහෙම කරලා මේකේ නිදා අවසානයේ යම රජුරවන්ට ඇති වෙච්ච සිතිවිල්ල පවා. යම රජුරවන්ට හිතෙනවා කියන අනේ මේ මිනිස්සු පව් කරලා මේ නිරේ විඳවනවා. අනේ මම මේ යම රජුර භාවයෙන් නිදහස් වෙනවා නම් මම මනුස්ස ලෝකේ උපදිනවා නම් මට තථාගත බුදුරජාණන්සේ නමකුත් පහළ වෙලා ඒ බුදුරජාණන්සේ මුණ ගැහෙනවා නම් අනේ මම මේ බුදුරජාණන් ඇසුරු කරනවා නම් ඒ භාග්‍යතුන් වහන්සේ මට ධර්මයේ දේශනා කරනවා නම් අනේ මමත් ඒ ධර්මය අවබෝධ කරගන්නවා නම් මොනතරම් දෙයක්ද කියලා. අපිට බන්දීසියක දාලා අතට දීලා වගේ ඒක. ඒත් අපි ඒකේ වටිනාකම දන්නේ නැතුව ඔහේ දකින අහන දෙයට අහු වෙලා යනවා නම් මොකක්ද අපේ ජීවිතේනේ. ඒතර බුදුරජාණන්සේ දේශනා කරා ඔය විපාක පිණිස කර්ම සකස් වීම නිසා බිත්තර ඇතුළ උපදිනවා, මව් කුසේ උපදිනවා, තෙත් පරිසරයේ උපදිනවා, උපපාතික උපදිනවා.